ජීවිතේ හැමදාම ෆාස්ට් වෙලා දුවන්න ඕන කියලා මුළු ලෝකෙම අපිට උගන්වනවා. හැමෝටම ප්‍රූව් කරන්න, හැමෝටම ඉම්ප්‍රෙස් කරන්න, හැමෝටම පෙන්නන්න. හැබැයි කවුරුවත් අපිට කියලා දෙන්නේ නෑ පාඩුවේ නිදහසේ හිත නිදහස් කරගෙන ජීවත් වෙන හැටි. මං කලින් හිතුවේ සතුට කියන්නේ ලොකු දේවල් තියෙන එක කියලා. ඒ කියන්නේ ලොකු ගෙවල්, ලොකු සැලරි, හැමෝම ඇඩ්මයර් කරන ජීවිත, අන්න ඒ වගේ. හැබැයි ටික කාලයක් යද්දී තේරුණා ජීවිතේ ලස්සනම මොමන්ට්ස් තියෙන්නේ අපි නොසලකන පුංචි දේවල් ඇතුලේ කියලා. ඒ කියන්නේ උදේම ඉක්මනින් හැරෙන එක, කර්ටන් එක අතරින් ඇතුළට එන ඉරේලිය, ඒක රූම් එකට වැටෙන්නේ බලන් ඉන්න හැටි, අපි නිදාගත්ත අපේ බෙඩ් එක ලස්සනට අස් කරගන්න එක. ඒක පොඩි දෙයක් වගේ පේන්න පුළුවන්. හැබැයි අවුල් වෙච්ච ජීවිතේ ටික ටික ඕගනයිස් කරගන්න ඒ වගේ හැබිට්ස් අපිට උදව් වෙනවා. රූම් එක ක්ලීන් වෙද්දී හිතත් ටිකක් නිදහස් වෙනවා. කොච්චර බිසි ලයිෆ් එකක් තිබුණත් අපිට අපිව අමතක වෙන්න දෙන්න හොඳ නෑ. සමහර දවස්වල කවුරුත් අපි ගැන කෑ කරනවා වගේ දැනෙන්නේ නැති වෙලාවල් තියෙනවනේ. අන්න ඒ වෙලාවට තමන් ගැනම කෑ කරන්න ඉගෙන ගන්න ඕනේ. ඒක ගොඩාක් වැදගත්. උදේ වතුර ග්ලාස් එකක් බොන එකත් සෙල්ෆ් රෙස්පෙක්ට් එකක්. හෙල්ති ෆුඩ් කන එක ඒකත් සෙල්ෆ් ලව් එකක්. එක්සයිස් කරන එක බොඩි ෂේප් එක වෙනුවෙන් විතරක් නෙමෙයි, මෙන්ටල් ස්ට්‍රෙස් රිලීස් කරන්නත් උදව් වෙනවා. හැමදාම ස්ට්‍රෝං වෙලා ඉන්නත් බෑනේ. ඒ වගේම හැම වෙලාවෙම හැමදාම ස්මයිල් එකේ ඉන්නත් චුට්ටක් අමාරුයි. මොකද අපිත් ඇඩ් වෙන මිනිස්සුනේ. හැබැයි give up නොකර slowly ඉස්සරහට යන එක තමයි real strength එක. සෝෂියල් මීඩියා වල හැමෝගෙම ජීවිත පර්ෆෙක්ට් වගේ පෙන්නනවනේ. හැමෝම සතුටින් වගේ, හැමෝම රිච් වගේ. හැබැයි කැමරා ඔෆ් වුණාම හැමෝටම බැටල්ස් තියෙනවා. ඒ නිසා තමන්ගේ ජර්නි එක අනිත් අය එක කම්පෙයාර් කරන එක නවත්තලා, ඔයා ලේට් නෑ, ඔයා ෆේල් නෑ, ඔයා ටිකක් ටයර්ඩ් විතරයි කියලා හැම වෙලේම හිතන්න ඕනේ. සමහර වෙලාවට රෙස්ට් එකත් ප්‍රෝග්‍රස් එකක්. උදේ ටී එකක් හදාගෙන සයිලන්ට් එකේ ඉන්න වෙලාවල් වල මං හිතනවා ජීවිතේ මෙච්චර කම්ප්ලිකේටඩ් කරගෙන තියෙන්නේ අපිමද කියලා. පීස් කියන්නේ එක්ස්පෙන්සිව් තින් එකක් නෙමෙයි. ෆෝන් එක ටිකක් පැත්තකින් තියලා හිත නිදහස් කරගෙන බ්‍රීත් කරන එකත් පීස්. වැහි සද්දේ ඒකත් අහගෙන ටී එකක් බොන එකත් පීස්. පාඩුවේ තමන්ගේ ඩ්‍රීම්ස් ගැන හිතන එකත් පීස්. හැම ගෑනු ළමයින්ටම ස්පෙෂලි හැමෝම එක්ස්පෙක්ටේෂන් දෙනවනේ. ප්‍රිටි වෙන්න ඕනේ, සක්සස්ෆුල් වෙන්න ඕනේ, කයින් වෙන්න ඕනේ, ස්ට්‍රෝං වෙන්න ඕනේ. හැබැයි කවුරුවත් කියන්නේ නෑ රෙස්ට් කරන්න ඕනේ කියලා. අපිට හැමෝම සතුට කරන්න මේ ගමන යන්න අමාරුයි. තමන්ගේ හැපිනස් නැති කරගන්න එපා කොයිම වෙලාවකවත්. ඔයා enough, ඔයා deserving, ඔයා peace එකට ජීවත් වෙන්න. slow life එක lazy life එකක් නෙමෙයි. ඒක mindful life එකක්. කෑම slowly enjoy කරන එක, උදේට අහස බලන එක, ගස් වලට වතුර දාන එක, මේ හැම දෙයක්ම healing. සල්ලි important, success උත් important. හැබැයි mental peace නැති තැන
කිසිම achievement එකක් full happiness දෙන්නේ නැහැ. ඉතින් ඒ ටික මතක තියාගෙන අපි හැමදාම අපේ මේ හම්බෙලා තියෙන ලස්සන ලයිෆ් එක ලස්සනට ගෙවන්න ඕනේ. කාටවත් කරදරයක් නැතිව, කාටවත් හිංසාවක් නැතිව හැමෝගෙම හිත සතුටු කරන්න අපිට බැරි වුණාට අපිට අපේ හිත සතුටු කරගන්න පුළුවන්නේ. ඉතින් හැමදාම උදේම ඇහැරලා ඔයාව සතුටු වෙන දේවල් ගැන විතරක් හිතන්න. ඊට පස්සේ අනිත් දේවල් ඉබේම ඔයාගේ ජීවිතේට ලස්සන මතකයන් ගෙනල්ලා දෙයි.